හරි. දැන් අපි සාකච්ඡා කරමු 2002 වෘත්ත චලිතය ගාන. මොකද්ද මේ ගාන කියන්නේ? තිරස් මේසයක් මත එහි කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා තිරස් මේසයක් මත එහි කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවලු. ඕන් ඔහොම. එතකොට අපිට කියනවා මේකේ සිම්පල් m ස්කන්ධයක් මේසය මත ලිස්සීමකින් තොරව සිම්පල් m කියලා ස්කන්ධයක් මේසය මත ලිස්සීමකින් තොරව නිශ්චලව තියෙනවලු. A කියලා නිරීක්ෂකයෙක් ඉන්නවලු මේසෙ උඩ වාඩි වෙලා. හරිද? ඔහොම මේසෙ උඩ වාඩි වෙලා A කියලා නිරීක්ෂකයෙක් ඉන්නවලු. තව අපිට කියනවා B කියන නිරීක්ෂකයා රූපේ දක්වා ඇති පරිදි පොළව මත සිටගෙන සිටි. right. B කියලා නිරීක්ෂකයෙක් ඉන්න ඕන් ඔහොම තමයි එයායි. මෙයා B. දැන් අපිට කියනවා M මත ක්‍රියා කරන සම්පූර්ණ තිරස් බලය Aට අනුව කොහොමද වෙන්නේ Bට අනුව කොහොමද වෙන්නේ කියලා අපෙන් අහනවා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු Bට අනුව මොකද වෙන්නේ කියලා. මේ A කියන නිරීක්ෂකයා ඔයා නැහැ කියලා හිතන්නකෝ. මෙයා නැහැ. මෙයා නැත්තම් සාමාන්‍ය විදියට මේ වගේ මේසයක් මත සිම්පල් M කියන ස්කන්ධයක් තියලා මේ මේසය වෘත්තාකාර පතයක භ්‍රමණය කරොත් අපි දන්නවා මේ සිම්පල් M කියන එක්කෙනා වෘත්තාකාර පතයක යනවා. චලිත වෙනවා. M කියන එක්කෙනා සමතුලිතව ඉන්න බව කියනවා. මේසය මත සමතුලිතව ඉන්නවා. එහෙනම් අපි දන්නවා ළමයි අනිවාර්යයෙන්ම වස්තුවක් වෘත්තාකාර පතයක චලනය වෙනකොට ඒ වස්තුව මත කේන්ද්‍රය දෙසට බලයක් ඇති වෙන්න ඕනි. හරිද? එහෙනම් ඒ බලය තමයි ඇත්තටම කියනවා නම් මෙයා මත ඇති වෙන ඝර්ෂණ බලය. F කියන එක්කෙනා මට ලියා ගන්න පුළුවන් MA කියලා කේන්ද්‍රය දෙසට දැම්මහම එහෙනම් F කියලා කියන්නේ කවුද? M R ඔමෙගා වර්ග කියලා මට ලියා ගන්න පුළුවන්. අන්න. ඕන් ඔය විදිහේ බලයක් B දකින විදියට A මත තියෙනවා. හරි? එයාගේ කේන්ද්‍රය දෙසට යොමු වෙච්ච බලයක් මේ විදිහට තියෙනවා. එතකොට ඔය අපිට දීලා තියෙන උත්තර ටික දිහා බලන්න. මොකක්ද කියන්නේ B ගේ චලිතය ගැන ඉස්සෙල්ලා කතා කරන්න. එතකොට අපිට කියනවා Bට අනුව කේන්ද්‍රය දෙසට එල්ල වී ඇත. පළවෙනි වර්ණය කියනවා. දෙවෙනි එකේ කියනවා Bට අනුව කේන්ද්‍රයෙන් ඉවතට එල්ල වී ඇත. අන්න එතකොට දෙවෙනි වර්ණය අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කේන්ද්‍රයෙන් ඉවතට නෙමෙයි ඉන්නේ කේන්ද්‍රය දෙසට ඉන්නේ. ඊට පස්සේ කියනවා තුන්වෙනි එකේ දෙදෙනාටම අනුව ශුන්‍ය වේ. ශුන්‍ය වෙන්නේ නැහනේ. Bට අනුව මෙයා මත බලයක් තියෙනවා. දෙදෙනාටම අනුව කේන්ද්‍රය දෙසට එල්ල වී ඇත. අන්න එතන චුට්ටක් අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. Bට අනුව අපි දන්නවා කේන්ද්‍රය දෙසට තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා දෙදෙනාටම අනුව කේන්ද්‍රයෙන් ඉවතට එල්ල වී ඇත. දෙදෙනාටම අනුව කියලා මෙයාට සාපේක්ෂව අපි ගත්තොත් අපි දන්නවා මෙයාගේ කේන්ද්‍රයේ දෙසට බලය තියෙනවා. එතකොට ඔය තියෙන උත්තර වලින් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් A කියන අවස්ථාව ගැන වට අවබෝධයක් නැතත් අපිට ඇත්තටම ගැළපෙන පිළිතුරු විදිහට තියෙන්නේ පළවෙනි පිළිතුර ගැලපෙනවා. තුන්වෙනි පිළිතුර ගැලපෙන එකක් විදිහට අපිට හිතන්න පුළුවන්. පස්වෙනි පිළිතුර ප්‍රතික්ෂේප කරන්න වෙනවා. හරිද? එතකොට 1 හා 4 තමයි ගැලපෙනවා කියන හිතන උත්තර දෙකක් තියෙනවා. එතකොට ඇත්තටම කියනවා නම් ඔයා කනාවට හරි මේ ආන්සර් එක ගහන්න යනවා නම් 1 හෝ 4 කියන උත්තර දෙක තෝරලා අපිට ගහන්න පුළුවන්. ඒ ගැන දැනුවත් නැත්තම්. හරිද? හරි. දැන් අපි යන් ඒ ගාවට. අපි දන්නවා මෙන්න මේ B කියන නිරීක්ෂකයා ඉන්නේ ළමයි අවස්ථිති රාමුවක. මොකක්ද අවස්ථිති රාමුවක් කියලා කියන්නේ? අවස්ථිති රාමුවක් කියලා කියන්නේ ත්වරණයකට හෝ මන්දනයකට භාජනය නොවන රාමුවක්. ත්වරණයකට හෝ මන්දනයකට භාජනය නොවන රාමුවකට සාපේක්ෂව අපිට පුළුවන් නිව්ටන් චලිත නියම පාවිච්චි කරන්න. F සමානයි ma පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරිද? නමුත් අපි දන්නවා කිසියම් අක්ෂයක් වටා තැටියක් මේ විදිහට භ්‍රමණය වෙනකොට ඇත්තටම මේ තැටිය කියලා කියන්නේ අවස්ථිති නොවන රාමුවක්. මොකද මෙයා මත මෙයා වෘත්තාකාර පතයක භ්‍රමණය වෙන්න නම් ඇත්තටම මෙයා මත කේන්ද්‍රය දෙසට යොමු වෙච්ච බලයක් තියෙන්න ඕන. හරිද? ඒතර ඇත්තටම කියනවා නම් මේ කියන තැටිය ත්වරණය වන තැටියක්. එහෙනම් මෙයා අවස්ථිති නොවන රාමුවක්. අවස්ථිති නොවන රාමුවක තමයි නිරීක්ෂකයා ඉන්නේ. හරි? ඒ කියන නිරීක්ෂකයා ඉන්නේ අවස්ථිති නොවන රාමුවක. අන්න අවස්ථිති නොවන රාමුවක නිරීක්ෂකයා ඉන්නකොට අපි කතා කරන්න ඕනි මෙන්න මෙයාගේ චලිතය ගැන කතා කරනකොට කතා කරන්න ඕනි කේන්ද්‍රාපසාරී බලය කියලා මාතෘකාවක් තියෙනවා. ඒක අපේ සිලබස් එකේ දැන් නැහැ. හරිද? ඉතින් ඒක අපිට ඇත්තටම දැනගන්න අවශ්‍යත් නැහැ. කේන්ද්‍රාපසාරී බලය කියන එක න දැනගන්න අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් මෙයාට පිළිතුර හොයාගන්න මෙන්න මෙහෙම. අපිට කියනවා
තැටිය මත M කියන ස්කන්ධයත් නිශ්චලයි. තැටිය මත A කියන අංශුවත්, ඒ කියන්නේ A කියන නිරීක්ෂකයාත් නිශ්චලයි. ඔයා නිකමට හිතන්නකෝ මේ තැටිය උඩ ඉන්නේ ඔයා කියලා. මේ තැටිය උඩ ඉන්නේ සිම්පල් M කියන ස්කන්ධය ලිස්සන්නෙත් නැත්තම්. ඔයා ලිස්සන්නෙත් නැත්තම්. ඔයාට පේන විදියට මෙයා ගැන මොකක්ද ඔයාට කියන්න පුළුවන්? නිශ්චලයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේ දෙන්නම නිශ්චල වස්තු දෙකක් කියලා අපිට කියනවනේ. එහෙනම් මෙතන ඉන්නේ ඔයා නම් ඔයා බලන්න මේ වස්තුවට මොකද්ද වෙන්නේ කියලා. එක්ක ඔයාගේ පැත්තට එන්න ඕනි. එහෙම නැත්නම් ඔයාගෙන් ඉවතට යන්න ඕනි. එහෙම නැත්නම් ඔය දෙන්න යා කරන රේඛාව වෙන මේ රේඛාව ඔස්සේ බැලුවාම එක්ක පැත්තකට මෙහෙම දෙපැත්තෙන් කොහාට හරි යන්න ඕනි. එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. හරිද? මේ රේඛාව එකම විදිහට තියෙනවා. මේ A කියන නිරීක්ෂකයයි කේන්ද්‍රයයි වස්තුවයි යා කරන මේ රේඛාව ගත්තොත් මේ රේඛාව එකම විදිහට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ වස්තුව මොකද වෙන්නේ? මෙයාට සාපේක්ෂව නිශ්චලයි. මෙයාට සාපේක්ෂව යම් ත්වරණයක් තියෙනවා. එහෙනම් ගැළපෙන පිළිතුර විදිහට ගන්න වෙන්නේ මොකක්ද? පළවෙනි පිළිතුර. ඒ කියන්නේ Aට අණුව ශුන්‍ය වන අතර Bට අණුව කේන්ද්‍රය දෙසට යොමු වී පවතී. right. ඔන්න 2000 වෘත්ත චලිතය ගැටලුවේ ඔතනින් අවසන්. අපි යන් දැන් ඊළඟ ගැටලුවට.